XYZ කියලා තුන් දෙනෙක් ඉන්නවා. right මේ තුන් දෙනාගෙන් X කැමති දේවල් අපි කතා කරද්දී X අපිට කැමති වෙනවා like දානවා heart දානවා share කරනවා show කියලා කියනවා. Y කැමති දේවල් කතා කරද්දී එයා කරනවා. Z කැමති දේවල් කතා කරද්දී එයා එහෙම කරනවා. අපි කොහේ හරි තැනක එයා අකමැති දෙයක් කතා කරාද එයාගේ belief system එක challenge වෙනවා. ඒ කියන්නේ අපි එකිනෙකාට තියෙනනේ belief system. ඔයා විශ්වාස කරන පද්ධතියක් තියෙනවා මම විශ්වාස කරන පද්ධතියක් තියෙනවා. ඒත් ඔයාගේ විශ්වාස කරන පද්ධතියට challenge වෙන දෙයක් මම කිව්ව ගමන් ඔයාට conflict එකක් එනවා. ඇයි යා එහෙම කියන්නේ? ඒක නෙමෙයිනේ හරි. එහෙම කියන්නේ කොහොමද? මම කියන එකනේ මම දන්න එකනේ හරි කියලා. අන්න එතනින් ආයි පටන් ගන්නවා අරක පොඩ්ඩක් දන්නන්න. ඊට පස්සේ දැන් ඔන්න ඔයා ඒක කිව්වට පස්සේ මට දැන් හිතනවා යුරේෂණී කියන්නේ මෙහෙම කෙනෙක්. යුරේෂණී මේ වගේ මත තමයි කියන්නේ කියලා. කියලා මම ඊළඟ පොඩ්කාස්ට් එක බලද්දිත් යුරේෂණීගේ මට පේන්නේ අරකට මැච් වෙන දේවල් ටික විතරයි. යුරේෂණී තව කියලා තියෙනවා ඊට වඩා ගොඩක් දේවල්. හැබැයි මට පේන්නෙම ඇහෙන්නෙම අර මට අදාළ දෙයට ගැලපෙන දේවල් ටික විතරමයි. අර කළු කණ්ණාඩි දැම්මම කළු පාරට පේනවා වගේ. දැන් ඔන්න මම දිගටම මතයක් හදාගෙන යනවා. යුරේෂණී කියන්නේ මේ වගේ දේවල්. යුරේෂණී හැදෙන්නේ මෙන්න මෙහෙම මතයක්. යුරේෂණී ගොඩනගන්න හදන්නේ මෙන්න මෙහෙම මතයක් කියලා. ඒතර දැන් ඕක වෙන්න මගේ බිලීෆ් සිස්ටම් එක ඇතුලේ තියාගෙන යනවා. ඔහොම තියාගෙන ගිහිලා කොහේ හරි තැනක මට එකපාරට ක්ලික් වෙනවා මම කැමති දෙයක් යුරේෂණී කියනවායි කියලා. ඒතර එන්න කිව්ව ගමන්ම අර ඔක්කොම දේවල් ටික පැත්තක දාලා යුරේෂණී දැන් හැදිලා. යුරේෂණී දැන් මෙහෙම නෙමෙයි. යුරේෂණී දැන් මෙන්න මෙහෙමයි කියන්නේ. අර මේ අපි මේ කියන්නේ අර ආදරයයි වෛරයයි අතර තියෙන කෙස් ගහක ඉඩක් කියලා කියන්නේ ඇත්තටම ඔය මේ ලව් කියන එක ගැන විතරක් නෙමෙයි. දැන් ඔක ලඝු කරන්න ඕනේ නැහැ මේ මම ආදරය කරන කෙනා මගේ බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් හස්බන්ඩ් වයිෆ් ඒක නෙමෙයි. ඒ කියන්නේ වෛරය කියන වචනේම ඔපොසිෂන් එක තමයි ආදරය කියලා කියන්නේ. අනිවාර්යයෙන්.